ඇත්තටම මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තිබුණා. ඒක ඇත්තටම නැති වෙලාම ගියා සදෙව්. මොකද ඔයාගේ හැසිරීම ඒ තරම් අනේ බුදුහාමුදුරනේ මගේ පුතා විභාගෙ හොඳින් පාස් වෙලා හොඳ තැනකට එන්න ඕනේ. මගේ පුතා හැමදාමත් සතුටින් ඉන්න ඕනේ. පුතා තේ එකක් ගේන්නද? ඔව්. මයි පුතේ මොදෙන් නැගිටින්න. මේ තේ එක බොන්න මොනේද කලින්? නැගිටින්න. ඒ කමලෙන්ද ඉන්නවද දන්නේ නැහැ නේද? අවඩ ක්ලාස් එක පරක් වුණානේ. ඉක්මනට අහන්න වෙයි නේද තාත්තේ. බලමු. කවන්නේ? ආනේ සිල්මයි යාගේ දුවක් ඇවිල්ලා එන්නේ නැතුට. ඉතින් අයියා මොකද හදිස්සිය මේ පැත්තේ? අදිසියක් නෑ නේද? ළඟට යනකම මම ආවේ. උඩ ක්ලාස් එකේ. දුව නම් ඇදිලා ගිහිල්ලා මේ දවස්වල හොඳටම පාඩම් කරනවා වගේනේ. 2 1 නම්ගේ පුතා එහෙම උඩට? පුතා නම් තාම නිදි. ඊයේ රාත් පාඩම් කරලා හොඳටම මහන්සියට තාම නිදිද කොහෙද? මං ඉන්නකො බලන්නම් කතා කරන්න. හරිද නේද? පුතා මේ නැගිටින්නකො යාගේ යාළුවෙක් ඇවිල්ලා. නැගිටින්න. ඔව් දැනේ මේ උදේ පාන් කරනවා. අර ශ්‍රී ලංකල්ලා ඇවිල්ලා. නැගිටින්න. කො පොඩ්ඩක් ඇවිල්ලා කතා කරන්න. පුතා දැන් ඉන්නේ නේද? ඒකම ගිහලා කතා නම්ගේ මහන්සිත් වෙලා. කරන්න. කවුද මේ උදේ පාන්දර? අංකල් රශ්මිත් ඇවිල්ලා. ඉලන්දාරියා දැක්ක කාලේ ගොඩ කාලෙක ඉන්නේ අම්බුනේ. කොල්ලා දැන් පේන්නත් නෑනේ. බරටම වැඩ වගේ. ඔව් අංකල් මේ දවස්වල නම් පොඩ්ඩක් රැයට පාඩම් කරනවා. කියන්නේ ලොකුවත් නෑ පාඩම් කරනවා. සදෙව් දැන් ඉතින් පාන්දර එළි වෙනකම් පාඩම් කරනවලු නේද? ඇයිද ඔයා එක අමුතු විදියට හොය? ලබන සතියේ ටර්ම් ටෙස්ට් එක තියෙනවනේ. ඉතින් මේ මම ඒකයි ඇහුවේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේ. ඉතින් පාඩම් කරනවා නම්. ටර්ම් ටෙස්ට්? අප පුතා මට එහෙම දෙයක් කිව්වේ නෑනේ. මට ක්ලාස් එකක් තියෙනවනේ. මේ මයික් වන්න මොනවද ගන්න? මම එන්න ඉක්මනට. කියනවා දැන් ස්නාජි ඉතින් කිවිල්ල එන්න. අපිට පරක්කු වෙනවා දුවට පාසි. අම්මේ මට වරක් වෙනෝ. මේ පුතේ ඉන්න. ක්ලාස් එක සදාගත්ත නේද? එහෙම කියලා වුණා. හරියම මම දෙන්නම්. අදනම් අතේ සල්ලි තියෙනවා. හරි ගිහිල්ලා හරි කතාලා ඔකට ගේම් එකකට සල්ලි ටිකක් දාගත්තා නම් හොඳයි. කොටම කලින් හෙලෝ මචං කොහෙද ඉන්නේ? මේ ඉක්මනට වරෙන් බං. මේ අද ක්ලාස් ෆීස් දුන්නා අම්මා. ඉක්මනට වරෙන්. හරි ඉක්මනට වරෙන්. මට සදේ මොකද වෙන්නේ? අපේ ප්‍රේක්ෂයක් තියෙනවා. යාළුවා කිල් එකේ නාලා කාලා එන්න පුළුවන්. පොඩි කියන්නේ අංකොල් ප්‍රේක්ෂයක් අලුත් ප්‍රේක්ෂයක් උඹ දන්නේ නැහැද? අයියේ තියෙනවා අපිට 5000 සල්ලි දෙනවා. අද දුන්නා අම්මා ක්ලාස් ෆීස් ගන්න කියලා. ඉතින් ඔබ ගන්න අද ක්ලාස් එක පාටක් දුන්නා කියලා. දැන් තමයි. ඉතින් මම තාම කිව්වේ නෑ.
ඕන ප්ලේස් එක සුපිරිනේ. දන්නවනේ මටත් මේ යාළුවෝ නම් කිව්වේ නේද මම. අද නම් සුපිරි මාතලයක් දැම්මා. සුපිරියට කෑවා, සුපිරියට නෑවා. සුපිරි ප්ලේස් එක. අපිට සතිය යන්න කොහේ හරි හොයාගෙන. හොඳයි. සතිය වැඩක් තියෙනවා. නෑ. හරි. වැඩ නෑ. අපිට සතියේ පිළිගන්න මේ වගේ ප්ලේස් එකක් හොයාගන්න. ඒවා අපි යන්න. යමුනේ. අවස්ථාවක් තියෙන්නේ. උගන්නේ මොකක්ද කියලා නෑ නේද? තමයි සදේ නේද? හොඳ ක්ලාස් එකක් කළා. මචං මේ කෑලි නෝ උඹ හැබැයි පුතේ අද නම් ඇහුවේ නැත්තම් වැඩක් නැහැ. අද හන්දද කියන්නේ? අපන් උන් එනවා. අස්මි ඔව් සදෙව් කියන්න. අස්මි ක්ලාස් කියන්නේ? ඔව් සදෙව් ඉතින් අද ක්ලාස් දවසනේ. දැන්ද ක්ලාස් ඉවරනේ? හැමදාම නම් ඉතින් මේ වෙලාවට තමයි ක්ලාස් ඉවර වෙන්නේ. හරි මේ අහන්න අනේ සදෙව් පොඩ්ඩක් ඉක්මන් කරනවාද මට වෙලා යනවා. මේ මම දැන් ගොඩක් දවස් වලට මේ කියන්න හිටියේ. මේ ඇත්තටම මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනවා. ඒක කියන්නේ දැන් අවුරුදු 3ක් විතර ඉඳලා තියෙන්නේ. මම ඔයාලට ඇත්තටම කැමතියි. කැමැත්ත? මේ මං ගැන? ඔව් රශ්මි ඒක දැන් අවුරුදු 3ක් විතර ඉඳලා තියෙන්නේ මගේ හිතේ. සදෙව් අපි පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවෝ. මං හිතුවේ නෑ ඔයා මට මේ වගේ යෝජනාවක් කරයි කියලා. නෑ රශ්මි මට මේක දැන් මම කියන්නේ ඔයාලට පට්ටම ලාභ. ඒක දැන් අවුරුදු 3ක් ඉඳලා මට ඔයාලට කියා ගන්න බැරුව හිටියේ අපි දැන් පොඩි කාලේ ඉඳලා මේ යාළුවෝ හිටියා. ඒත් මම මේක කවදා හරිම කියන්න ඕනේ. ඒක නිසා මම ඔයාලට අද මේ කිව්වා. මට උත්තරයක් දෙන්න පුළුවන්ද? හරි. මං ඔයාට තව සතියකින් උත්තරයක් දෙන්නම්. ඔයාට පුළුවන්ද ලබන සතියේ මේ වෙලාවටම මෙතෙන්ට ඇවිත් ඉන්න? හරි රශ්මි මම ඇවිල්ලා ඉන්නවා. හරි එහෙනම් සදේ. මේ මං එදාට ඔයාට මොන වගේ උත්තරයක් දුන්නත් ඔයාට බාරගයි කියලා මං හිතනවා. මං දැන් අවුරුදු 2ක් තිස්සේ ඔයා දිහා බලන් ඉන්නේ. ඔයා මේ අවුරුදු 2 පුරාවටම තාමත් ඔයා කරන්නේ එක දෙයයි. ඔයා හැමදාම අර අම්මගේ සල්ලි ඉල්ලගෙන ක්ලාස් එනවා කියලා ඒ මිනිස්සයව රවට්ටලා ඒ මිනිස්සයාගේ හිතට බලාපොරොත්තු ගොඩක් දීලා ඔයා හැමදාම අර ලක්ෂාන්නෙක් ඇවිදින එක විතරයි සදෙව් කරන්නේ. ඔයා මාව යාළු කරගන්න ඕනේ කියලා හිතනවා. ඒත් ඔයා ඒ හිතින්ම කවදාරි හිතුවද මගේ අම්මා මං වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද? එයා මට මේ සල්ලි හොයලා දෙන්න කොච්චර මහන්සි වෙනවද? මං එයා වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. මං එයා වෙනුවෙන් මේ විභාගේ පාස් වෙන්න ඕනේ කියලා. ඔයා කවදාවත් එහෙම හිතලා නැහැ සදෙව්. ඔයා එකපාරක් හරි ඒ වගේ දෙයක් හිතුවනම් ඔයා මාව යාළු කරගන්න කලින් ඔයා ඔයාගේ විභාගය ගැන විතරමයි හිතන්නේ. ඒත් ඔයා කවදාවත් ඒ දෙයට උත්සාහයක්වත් ගත්තේ නැහැ සදෙව්. ඇත්තටම මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තිබුණා. ඒක ඇත්තටම නැති වෙලාම ගියා සදෙව්. මොකද ඔයාගේ හැසිරීම ඒ තරම් පහත් සදෙව්. ඔයාගේ අම්මා ඔයාගේ තාත්තත් නැතුව අවුරුදු ගාණක් තිස්සේ ඔයාව හදන්න කොච්චර මහන්සි වුණාද? ඔයා කරන වැරදි එකක්වත් නොදැන එයා ඔයා හොඳට ඉගෙන ගන්නවා කියලා හිතලා ඔයා හොඳට පාඩම් කරනවා කියලා හිතලා රැයක් දවාලක් බලන්න නැතුව ඔයා වෙනුවෙන් මහන්සි වෙනවා සදෙව්. ඉතින් මට කියන්න තියෙන්නේ මේ මාස 3ක් ඇති සදෙව් ඔයාට හැදෙනවා නම් කරුණා කරලා මාව යාළුවෙක් විදිහට හිතලා මම වගෙන් බැඳලා ඉල්ලන්න. මේ මාස 3වත් මහන්සි වෙලා හොඳට විභාග කරගන්න සදෙව්. මම වුණත් ඔයාට අනිවාර්යෙන් උදව් කරනවා ඔයා මහන්සි වෙනවා. ඉතින් මට මේ දේ කියන්න ඕන තමයි මම වගේ සතියක් ඉල්ලුවේ. මම දන්නේ ඔයා මේක කොයි විදිහට ගනීද කියලා. හැබැයි මම කියපු දේ වලට පොඩි හරි දෙයක් වගේ ජීවිතේ ගන්න තියෙනවා නම් මම හිතනවා ඔයා ඒ දේ කරයි කියලා. ඔයාගේ හිතේ දුවන මට සමා වෙන්න සදේ. මෙතනින් එහාට එදා ආවද?
වෙන්නේ මගේ පුතේ? සමා වෙන්න මගේ මගේ අතින් ඔයාලට ගොඩාක් ලොකු වැරද්දක් වුණා. අදින් පස්සේ මගෙන් ආයෙ ඔයාලට එහෙම වැරද්දක් වෙන්නේ නැහැ අම්මේ. මම හොඳට වැඩ කරලා කොහොම හරි විභාගේ පාස් වෙනවා.